අයිබෝවන් කියලා සුපුරුදු ලෙන්ගතුකමින් පිළිගන්නවා. ඔන්න අදත් ඔයාලා හැමෝම මගේ YouTube channel එකට. මේ දවස්වල ලංකාවේ ගොඩාක් පැතිවලට නොපායා වැස්ස. ඉතින් අපේ පැත්තටත් ඒ වැස්ස ඒ විදිහටම පවතිනවා. මම මේ වීඩියෝ එක කරලා දවස් 2-3ක් වෙනවා. වැස්ස නිසා voice එක දෙන්න අපහසු නිසාම වැස්ස පායනකම් කියලා බලාගෙන හිටියා voice එක දෙන්න. නමුත් ඉතින් වැස්ස අද හෙට පායන පාටක් නෑ. ඒක නිසා මම තීරණය කරා වැස්සේ හරි voice එක දෙනවා කියලා. ඉතින් මම මේ voice එක දෙන වෙලාවටත් අපිට වහිනවා. අපේ චූටි බබාට මේ වෙනකොට වයස අවුරුද්දයි මාස 3ක් වෙනවා. අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක බෙදා ගන්න අරන් ආවේ අවුරුද්දයි වයස මාස 3ක් වෙන චූටි බබාත් එක්ක මම කොහොමද ගෙදර වැඩ කරගන්නේ වාගෙම බබාට වාගෙම අම්මටත් සුව පහසු නින්දකට එයාව කොහොමද රැට මම සූදානම් කරගන්නේ කියන එක පිළිබඳව ඔයාලත් එක්කත් පුංචි දෙයක් බෙදා ගන්න. වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් මතක් කරනවා ඔයා අද නම් මගේ channel එකත් එක්ක එකතුනේ subscribe කරලාම එකතු වෙන්න කියලා. ඒ පුංචි මතක් කිරීමත් එක්කම වැඩි කතා නැතුව යමු අපි වීඩියෝ එකට. මම සාමාන්‍යයෙන් ගෙදර වැඩ පටන් ගන්න කලින් චූටි බබා කැමති මොකක් හරි දෙයක් එයාට දීලා තමයි මම ගෙදර වැඩ පටන් ගන්නෙ. එහෙම දුන්නාම ටික වෙලාවක් මම වැඩ කරගන්නකම් එයා එයාගේ වැඩේ නිරත වෙනවා. එතකොට මට පහසුවෙන්ම මගේ වැඩ ටික කරගන්න පුළුවන්. මේත් ඉතින් ඒ වගේ අවස්ථාවක්. එයා හරීම කැමති හැන්දෙන් කෑම කන්න. ඉතින් මම හවසට උයන්න ගන්න කලින් එයාගේ කෑමකින් පොඩ්ඩක් එයාට බෙදලා දුන්නා. එයාට හැන්දෙන් කකා ඉන්න. එතකොට එයාටත් ඒක අතට හුරු වෙනවා. මටත් පහසුවෙන් මගේ වැඩ ටික කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඔයාටත් ඉන්නේ ඔයා වැඩ කරනකොට කරදර කරන චූටි පැටියෙක් නම් ඔයාට පුළුවන් එයා කැමති දේවල් මොනවද කියලා ඉස්සෙල්ලාම අඳුරගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් ගෙදර මොකක් හරි වැඩක් කරන්න කලින් එයා කැමති මොකක් හරි දීලා එයාවත් ඔයාගේ ගාවම තියාගෙන ඔයාගේ වැඩ ටික පටන් ගන්න. සාමාන්‍යයෙන් චූටි බබාලා ගොඩක් දුරට කැමති අම්මා ගාවටම වෙලා ඉන්නනේ. ඒක නිසා එයාට මොකක් හරි දෙන දේ ඔයා පේන මානෙන් ඔයාගේ ළඟින් තියාගෙන දෙන්න පුළුවන් නම් ඒ වැඩේ ගොඩාක් සාර්ථක වෙනවා. මම මේ හවසට උයන්න උවමනා කරන දේවල් ලෑස්ති කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් එයාවත් ළඟ පුටුවෙන් තියාගෙන එයාත් එක්ක කතා කර කර ඉන්න ගමන් තමයි මම ගෙදර වැඩ ටික කරගන්නේ. එහෙම කරාම එයා ටික වෙලාවක් මට අවධානය දීලා මගේ වැඩ ටික කරගන්නකම් ඉන්නවා පාඩුවේ. මේ වෙනකොට නම් මං රෑ කෑම ලෑස්ති කරලා ඉවරයි. මම කෑම ලෑස්ති කරලා ඉවරනවත් එක්කම ලොකු පුතාට බඩගිනි කියලා කිව්වා. ඉතින් එයාටත් මම කෑම බෙදලා දුන්නා. මේ චූටි පුතාට මම රෑ කෑම එකට බිත්තරයක් ලෑස්ති කරන ගමන් මම මේ වැඩ ටික කරගන්නකම් එයා මෙතෙන්ට වෙලා ඔන්නේ ගමන සෙල්ලම් කර කර ඉන්නවා යාගේ පාඩුවේ. ලොකු පුතා සාමාන්‍යයෙන් තනියම එයාගේ කෑම එක කනවා. නමුත් අනිවාර්යෙන් මම එයාගේ කෑම එක මාළු ටික දාලා හොඳට අනලා දෙන්න ඕනේ. එහෙම අනලා දුන්නාට පස්සේ එයා හැන්දක් අරගෙන එයාගේ අතින් කෑම ටික කනවා. ලොකු පුතාට මමම කවන්න ගියොත් ඒකට සෑහෙන ලොකු වෙලාවක් යන නිසා එයා ඒ විදිහට හරි කන එක මට ලොකු පහසුවක් චූටි පුතාගේ වැඩ ටික කරගන්න. ලොකු පුතාටත් ඒ විදිහට කෑම එක අනලා දීලා එයාට කන්න දීලා මම මේ ලෑස්ති වෙන්නේ චූටි පුතාගේ කෑම එක ලෑස්ති කරන්න. සාමාන්‍ය චූටි බබෙකුට අවුරුද්ද පැන්නට පස්සේ කෑම පොතේ ක්ලිනික් එකේ කියන විදිහට නම් එයාට ගෙදර කෑමට හුරු කරවන්න ඕනේ. නමුත් අපේ බබා අපි හදන ගෙදර කෑම එක කන්න ගොඩාක් ලොකු ප්‍රියතාවයක් දක්වන්නේ නැහැ. ඒක නිසා මම එයාට වෙනම කෑම ලෑස්ති කරනවා. අපි ගෙදරට හදනම බත් එකෙන්ම බත් ටිකක් අරගෙන ඒකට අවශ්‍ය කලමනාකරන ටික දාලා මම ඒක වතුර ටිකක් වැඩියෙන් දාලා ලිපේ තියෙනවා. මොකද එයා ගොඩාක් කැමති මෙරිවිච්චි බත් එකක් කන්න තමයි. හරි විදිහට නම් මෙයා මේ වෙනකොට ලුණු මිරිස් ඇතුව කෑම කන්න පුරුදු වෙන්න ඕනේ නිසා මම එයාගේ කෑම එකට කහ කුඩු චුට්ටක්, තුන පහ කුඩු චුට්ටක්, මිරිස් කුඩු චුට්ටක් දාලා තමයි කෑම එක ලෑස්ති කරන්නේ. ගොඩක් දුරට එයා ගෙදර කෑම එක ප්‍රතික්ෂේප කරන්නේ. ගෙදර කෑම එක ගොඩාක් මෙරි වෙලා නැති නිසා තමයි එයාට ගිලින්න අපහසු නිසා. මම අනිවාර්යෙන් එයාගේ කෑම එකට මොනවම හරි කොළ జాතියක් එකතු කරගන්නවා. ඔයාට ඉන්නේ කෑම කන්න හොර බබෙක් නම් මේ විදිහටත් කරලා බලන්න. මම නම් සාමාන්‍යයෙන් චූටි පුතාට හවස 4න් විතර පස්සේ මොනවත්
අතිරේක කෑම මොනවත් දෙන්නේ නැහැ. 4ට විතර මම එයාට සීරියල් එකක් හදාගෙන තියෙනවා. ඒකෙන් කන්න දෙනවා. ඒ කෑවට පස්සේ එයාගේ ප්‍රධාන කෑම වේල ගන්නකම් මම එයාට අමතරව මොනවත් කෑමට දෙන්නේ නැහැ. ඒ වගේම මව් කිරි ලබා දෙන්නෙත් නෑ මම එයාට ඒ අතරතුර. ඉතින් ඔයාලත් හොඳට අවධානයෙන් බලන්න. අපි ළඟම එයාලා තියාගෙන අපි අපේ වැඩ පුළුවන් විදියට කරගන්නවා නම් එයාලා කිසිම කරදරයක් නැතුව අපේ වැඩ කරගන්නකම් එයාලගේ පාඩුවේ එයාලගේ වැඩ ටික කරගන්නවා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ චූටි බබාලා ගොඩාක් දුරට කැමති අම්මා අසලම දැවටි ඉන්න. ඉතින් අපි වැඩ කරන තැනම එයාට පුළුවන් අනතුරක් වෙන්නේ නැති විදිහට පුළුවන් නම් එයාව ළඟ තියාගෙන වැඩ ටික කරගන්න හරිම පහසුවෙන් අපේ ගෙදර වැඩ ටික අපිට කරගන්න පුළුවන්. මම දැන් මේ කරන්නේ කඩාගත්ත මුරුංගා කොළ ටික සෝදන එක. ඉතින් මම මේ සෝදන අතරට එයත් චුට්ටක් ආහාරෙන් මෙහින් අත දානවා. ඉතින් ඒ වගේ දේවල් අපි ගොඩාක් ලොකු කරදරයක් විදිහට හිතන්න හොඳ නෑ. එතකොට තමයි අපිට ගොඩාක් දුරට වැඩ බබාලත් එක්ක කරන්න අපහසුයි කියලා හිතෙන්නේ. ඔයත් මේ වගේ දේවල් try කරලා බලන්න. අපිට පුළුවන් නම් අපි පොල් ගාලා පොල් මිරිකන වෙලාවට එයාටත් පුංචි භාජනයකට පොල් ටිකක් දාලා දෙන්න. එයා හරිම ආසාවෙන් ඒ පොල් ටිකත් එක්ක අපි කරන වැඩේම කරන්න උත්සාහ කරනවා. ඒ වගේම රොටි උයන වෙලාවක වාගේ නම් පිටි චූට්ටක් වෙනම භාජනයකට දාලා එයාවත් ළඟ තියාගෙන පිටි ටික අනන්න ගන්නකෝ. ඉතින් එයාත් හරිම ආසාවෙන් අපි කරන දිහා බලාගෙන පිටි ටික අනන්න එයාත් උත්සාහ කරනවා. ඉතින් ඒ වගේ දේවල් වලින් එයාගේ පුංචි මොලෙත් වර්ධනය වෙනවා. අපි නොදැනීම එක එක ක්‍රියාකාරකම් වලට එයා හුරු වෙනවා. ඒ වගේම හරිම ක්‍රියාශීලී බබෙක් වෙනවා. එතකොට අපේ චූටි පැටියා මම ගොඩාක් දුරට චූටි පුතාගේ රෑ කෑමකට බිත්තරයක් එකතු කරගන්නවා. ඉතින් අද මම එයාට කෑමකට ලෑස්ති කරේ පරිප්පුයි, මුරුංගා කොළ දාපු බත් එහෙකුයි, බිත්තරේකුයි. එයාට හදන කෑමයකට මම හොඳට උකු පොල් කිරි එකතු කරගන්නවා. එතකොට ඒ එන කිරි රසත් එක්ක එයා කෑමයක කන්න ගොඩාක් ලොකු ආසාවක් දක්වනවා. එයාගේ බත් එකේ වතුර ටික හොඳට හිඳුනට පස්සේ උකු පොල් කිරි වලින් ටිකක් මම කෑමයකට එකතු කරගන්නවා. කෑමයකත් ඒ විදිහට ලෑස්ති කරලා තියලා මම දැන් මේ සූදානම් වෙන්නේ එයාව ඇඟ හොදවන්න. ඔයාලටත් පුළුවන්කමක් තියෙනවා නම් එයා රෑ නිින්දට ලෑස්ති කරන්න කලින් අනිවාර්යෙන් එයාගේ ඇඟ සෝදවන්න. මොකද අපි උදේවරුවට එයාලව නෑවුවත් චූටි බබාලා කියන්නේ නිතරම දඟලන නිසා එයාලගේ ඇඟේ දාඩිය රැඳෙනවා වැඩි. ඉතින් ඒ දාඩිය පිටින්ම එයාව අපි නිින්දට සූදානම් කරනවා කියන්නේ එතන එයාට සුව පහසු නිින්දක් ලැබෙන්නේ නෑ. හොඳට උණු වතුරෙන් ඇඟ ටිකක් සෝදවලා සුවඳ සබන් ටිකක් ගාලා ඉතින් ක්‍රීම් පවුඩර් ටිකක් ගාලා ලස්සන ඇඳුමක් අඳලා කෑම ටික කවලා එයාව නිින්දට සූදානම් කරනවා නම් වෙනදට වඩා හරිම සුව පහසුවෙන් එයාලා නිින්දට සූදානම් වෙයි. සමහර අය නම් කෑම කෑවට පස්සේ ඇඟ සෝදවනවා. නමුත් මම කෑම කන්න කලින් තමයි එයාව හොඳට ඇඟ හොදවලා හොඳ ඇඳුමක් දාලා එයාව එක තැනක ඉඳවාගෙන කෑම කවන්නේ. ඒක ඉතින් තම තමන්ගේ පහසුව අනුව කරගන්න පුළුවන්. තවත් මම එයාට කෑම කවා ගන්න පාවිච්චි කරන උපක්‍රමයක් තමයි එයාගේ කෑමක ගේන්න කලින් මම වෙනම භාජනයකට එයාට තව කෑම ටිකක් දාගෙන එනවා. එතකොට ඒ භාජනයේ තියෙන කෑමයකට තමයි එයාගේ සම්පූර්ණ අවධානය යන්නේ. ඒ අතරට මට පුළුවන් චූටි බබාගේ කෑම එක හරිම පහසුවෙන් කවා ගන්න. ඉතින් ඔයාලා වුණත් හොඳට බලාගෙන ඉන්න. චූටි බබාගේ අවධානය තියෙන්නේ ලොකු පුතා කරන වැඩ දිහා වාගෙම එයාගේ කෑම එක ගැන. ඉතින් චූටි බබාලාට අපිට කෑම කවා ගන්න පුළුවන් හොඳම ක්‍රමයක් තමයි කෑම එකෙන් එයාගේ අවධානය වෙනස් කරන එක. ඒක නිසානේ අපි ඔය එළිය ඇවිද කුරුල්ලෝ පෙන්න සත්තු පෙන්න වුණත් කෑම කවන්නේ. ඒකෙන් වෙන්නේ එයාගේ අවධානය වෙනස් කරලා කෑම කනවා කියන එක එයාගේ ඔළුවෙන් මග ඇරෙන එක. ඉතින් නිතරම එළිය ඇවිද කෑම කවන එක මටත් අපහසු නිසා තමයි මම මේ වගේ පුංචි ක්‍රම භාවිතා කරන්නේ. අනිත් දේ තමයි ඇඟ සෝදලා එහෙම එයාට කෑම කන්න දෙනකොටත් එයාගේ කෑම රුචිය වැඩි වෙනවා. අපිට උනත් මහන්සි වෙලා ඉන්න වෙලාවක මහන්සි පිටින්ම කෑම කනවට වඩා ඇඟ හැම සෝදාගෙන ඇවිදින් නිවාඩු පාඩුවේ කෑම කනකොට වැඩිපුර ටිකක් කන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි චූටි බබාලටත්. ඔන්න බලන්න අපේ චූටි පැටියට දැන් ඇඳෙන් තනියම බහින්න එහෙම පුළුවන්. ඉතින් එයාට ඕමනාවක් වුණොත් එයා ඇඳෙන් බැහැලා එයාට ඕන වැඩ එයා කරගන්නවා. අපේ චූටි පුතා ගොඩක් දුරට ලොකු පුතා කරන දේවල් බලාගෙන ඉඳලා ඒ විදිහේ දේවල් කරන්න හදනවා.
ඉතින් චූටි බබාලා ගොඩාක් කරන්නේ අනුකරණය කරන එකනේ. ඒක නිසා මෙයා ගොඩක් දේවල් ඉක්මනට ඉගෙන ගන්නවා. බබත් එක්ක වැඩ කරගන්න පුළුවන් තවත් පහසු ක්‍රමයක් තමයි බබාට කරගන්න පුළුවන් පුංචි පුංචි වැඩ බබාටම කරගන්න දීලා අපේ අවධානය ඇතුව අපි චුට්ටක් පැත්තකට වෙලා ඉන්න එක. මේ වෙනකොට නම් චූටි පුතාගේ කෑම කාලා ඉවරයි. ඔන්න එයා කෑම එහෙම කාලා එයා ඉතින් තනියෙන් සෙල්ලම් කරනවා. එයා එහෙම සෙල්ලම් කරන අතරට මම මේ ලෑස්ති වෙන්නේ අපි දෙන්නත් කෑම කන්න. මේ වෙනකොට මහත්තයා වැඩ ඇරිලා ඇවිදින් නාගෙන එහෙම ඇවිදින් තමයි ඉන්නේ. චූටි පුතාව පහසුවෙන් රැයට නිදි කරව ගන්න මම කරන තවත් වැඩක් තමයි එයාව නිින්දට එක්කන් යන්නේ අපි නිදා ගන්න වෙලාවටම තමයි. ඉතින් එයාටත් දැන් ඒක හුරු වෙලා අපි කීයට හරි නිදා ගන්නකම් එයත් ඇහැරගෙන සෙල්ලම් කර කර ඉන්නවා. ඔයාටත් පුළුවන් නම් මේ ක්‍රමය කරලා බලන්න. ඔයත් එක්කම ඔයාගේ බබාවත් නිින්දට එක්කන් යන්න. එහෙම නැතුව එයාව කලින් නිදි කරලා අපි නිින්දට යනකොට එයා හොඳ නිින්දක් නිදියාගෙන ඇහැරෙන්නත් ඉඩ තියෙනවා. චූටි බබාලා ඉන්න ගොඩාක් තැන්වල රැට ලයිට් එකක් දානවනේ. අන්නේ දාන ලයිට් එක අපිට පුළුවන් නම් සැර ගොඩක් අඩු, එළිය ගොඩක් අඩු ලයිට් එකක් දාගන්න. ඒකිනුත් බබාට හොඳ සුව නිින්දක් ලැබෙනවා. මොකද අපිට උනත් එළිය ගොඩාක් තියෙන බල්බ් එකක් දාලා නිදාගත්තාම රැට ඇහැරුණත් ටක් ගාලා ඇස්සරුණාම ඒ බල්බ් එකේ එළියට බල්බ් එකේ සැරට අපේ නිින්ද කැඩෙන්න පුළුවන්. ඉතින් චූටි බබාට උනත් ඒ විදිහම තමයි. තව දෙයක් තමයි ඔයා චූටි බබාට කිරි දීදීම නම් නිදි කරවන්නේ. ඔයා චුට්ටක් එයාට කිරි දීලා නිදි කරවන්න බලන්න. කිරි එක කටේ තියලම නිදි කරවන්න නැතුව. මොකද අපි කිරි එක කටේ තියලම නිතරම එයාව නිදි කරන්න හුරු කරාම එයා හිතන්නේ එයාට නිදා ගන්න නම් අනිවාර්යෙන්ම කිරි බොන්න ඕනේ කියන එක. එතකොට එයා රෑ නිින්දෙන් පොඩි දෙයකට හැරුණත් කිරි හොයන්න ගන්නවා. ඒක ඉතින් අම්මා කෙනෙකුට ගොඩාක් අපහසුයිනේ. ඒක නිසා පුළුවන් තරම් එයාට රෑට කිරි බිබී නිදි කරවන්න හුරු කරවන්න නැතුව කිරි දීලා එයාව නිදි කරවන්න බලන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම මගේ බබත් එක්ක වැඩ කරගන්නේ වාගෙම රැට සුව පහසු නිින්දකට එයාව මම සූදානම් කරගන්නේ. ඉතින් ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝ එකත් එක්ක මෙතෙක් වෙලා රැඳිලා හිටපු ඔයාලා හැමෝටම. නැවතත් දවසක වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.